පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වරකගේ නිවසකට රැගෙන ගොස් එහිදී පළමු වරට ඇය දූෂණය කළ බවයි වාර්තා වන්නේ. පසුව එම නිවසේ සිටි තවත් සිසු පිරිසක් මෙම දරිය දූෂණය කර එය වීඩියෝගත කර ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසනවා. සැකකාර සිසුන් එම වීඩියෝව දැරියට පෙන්වා බියගන්වමින් 2023 වසරේ සිට අවස්ථා 7කදී ඇයව සමූහ දූෂණයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ සඳහා සම්බන්ධ වී ඇති එම පාසලේ සිසුන් ගණන 17ක්. එහි ආසන්නතම සිදුවීම පසුගිය දිනක සිදුව තිබුණේ කිරිඳි ඔය අසලදී. එහිදී සිසුන් 7 දෙනෙක් මෙම දැරිය ඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එයද වීඩියෝගත කර තිබෙනවා. මෙම සිදුවීම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවටද අනාවරණ වී ඇති අතර ඔවුන් මෙම සිසුවිය හා එම සිසුන් දෙකෙන්වා කරුණු විමසා සිද්ධිය යටපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඒ පාසලට කැලලක් විය හැකි බව පවසමින් තනමල්විල කලාපයේම ගුරු උපදේශවරයෙකුගේ පුත්‍රයෙක්ද සැකකරුවන් අතර සිටින අතර එම සිසුවාගේ මවද පාසල් ගුරුවරියක්. තමාට සිදු වූ මෙම අපරාධය සහ හිංසන සිසුන්ගේ තර්ජන මැද සිසුවිය කිසිවෙකුටත් පවසා නැතත් ඇය එම මානසික පීඩනය පිළිබඳ සිය නිවසේ බිත්තිවල විවිධ චිත්‍ර සටහන් ඇඳ තිබුණේ මෙලෙසින්. මේ අතර මෙම සිදුවීම පිළිබඳ තොරතුරක් ලද තනමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා මේ ගැන විමර්ශනයක් ආරම්භ තිබෙනවා. දැරිය පවසා ඇත්තේ එම සිසුන් පාසලේ වැසිකිළ තුල හා ක්‍රීඩා විවේකාගාර තුලදීත් සිසුන්ගේ නිවෙස් තුලදීත් මත්පැන් පවා තමා දූෂණය කළ බවයි. පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය සැකකාර සිසුන් 17 දෙනා සහ මීට අනුබල දුන් කාන්තාවක්ද ඊයේ අත්අඩංගුවට ගත්තා. ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර සිසුන් 17 දෙනාගෙන් 14 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් මගින් පරිවාස භාරයට පත් කරන ලෙසයි. ඊට අමතරව තවත් සිසුන් 3 දෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් කාන්තාවද අගෝස්තු 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර අපයෝජනීය වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කළ අවස්ථාවේ එහි වෛද්‍යවරයෙක් දැරිය තවදුරටත් පීඩාවට පත් කළ බවට ඇගේ මව චෝදනා කළා. එහිදී මගේ දරුවාට කටුත්තරයක් ගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරයා ගත්තට පස්සේදී දරුවා කටුත්තරේ භාගයට කියනකොටම වචන 10ක් කියන්න දෙන්නේ. දරුවට කඩාගෙන පයින්නවා, තමසේ ඇත්ත කියනවා, තමසේ බොරු කියන්නේ, තමසේ කොල්ල ටික හිර කරන්න හදන්නේ. ඉතින් දරුවට දෙවතාවක් ගහන තැත් කරා. පොලිසියට දීපු කටුත්තරේ සෑහෙන වෙනස් වුණා. දරුවා උඩ තට්ටුවෙන් පණීමට තැත් කරා. මම අනික අතින් අල්ලගත්තා. තනමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වරකගේ නිවසකට රැගෙන ගොස් එහිදී පළමු වරට ඇය දූෂණය කළ බවයි වාර්තා වන්නේ. පසුව එම නිවසේ සිටි තවත් සිසු පිරිසක් මෙම දරිය දූෂණය කර එය වීඩියෝගත කර ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසනවා. සැකකාර සිසුන් එම වීඩියෝව දැරියට පෙන්වා බියගන්වමින් 2023 වසරේ සිට අවස්ථා 7කදී ඇයව සමූහ දූෂණයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ සඳහා සම්බන්ධ වී ඇති එම පාසලේ සිසුන් ගණන 17ක්. එහි ආසන්නතම සිදුවීම පසුගිය දිනක සිදුව තිබුණේ කිරිඳි ඔය අසලදී. එහිදී සිසුන් 7 දෙනෙක් මෙම දැරිය ඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එයද වීඩියෝගත කර තිබෙනවා.